ගොවිතැන් වගාවේදී විවිධාකාර නම් තියෙනවා මේ පෝරු ගෑම සිද්ධ කරනකොට මේ ඇලමං කැපීමවල් සඳහා මේ සඳහා භාවිතා කරන නම් කීපයක් මම ඔයාලට කියන්නම්. මෙතන අර්ධ වෘත්තාකාර කොටසක් පේනවා. ඒකට කියන්නේ කුරකඩේ කියලා. ඊට අමතරව නියර ආසන්නයෙන් මෙන්න මේ වගේ පටියක් කපලා තියෙනවා. මේ යන ලද වතුර සියල්ල මේ බඩලට ගිහිල්ලා තමයි යෑම සිද්ධ කරන්නේ. කියන්නේ වතුර එකම ආකාරයකින් වක්කරින් බැස්වා ගැනීමට නොහැකි නිසා මේ වගේ බඩලක් දිගේ යැවීමෙන් වතුර ප්‍රමාද කරලා නිසියාකාරව පාලනයකින් බස්වා ගැනීම සඳහා මේ සිද්ධ කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි සෑම කුඹුරක්ම, ඒ කියන්නේ සෑම ලියද්දක්ම වැපිරීම සඳහා සකස් කරන්නේ. සිමෙන්ති වලින් හදන කැට දෙකක්. එතන තමයි වක්කඩ කියන එක තියෙන්නේ. කියන්නේ මම ඔයාලට කලින් පෙන්නුවා. මෙන්න මෙතනින් තමයි වතුර බැස්වීම සිද්ධ කරන්නේ. මේක සිමෙන්ති වලින් තියෙනවා. පස් වලින්ම සාදන ලද ඒවා තියෙනවා. මේ ආකාරයට එතනින් වතුර බස්වා ගැනීමට මේ සියලුම ඇලමං කපලා වක්කඩට සම්බන්ධ කරලා තියෙනවා වතුර බැස්වීම සඳහා. මේ ආකාරයෙන් පැල කරන ලද තමයි බීජ වැපිරීම සිද්ධ කරන්නේ. තවත් දෙකක් වතුරේ දමා තබා උරේක ගැටකසා වතුර බැසීම සිද්ධ කරලා ඊට පස්සේ උරේ ගලවා මේ ආකාරයට පැලවිලා තියෙන බීජ තමයි ඉහින්නේ. මේ ආකාරයට මේ වගේ මුල් ඇදලා තියෙනවා. මේවා තමයි වැපිරීම සඳහා භාවිතා කරන්නේ. දැන් ඔයාලට පේනවා කුඹුර වැපිරීම සඳහා ඇලමං කපලා සකස් කරලා තියෙන ආකාරය. මේක තව පෝරු ගාලා නැහැ. මේ ආකාරයට මෙම ලියද්ද සම්පූර්ණම ඇලමං කපලා ඉවරලා පෝරු ගාලා තමයි බීජ මේ පැල කරන ලද බීජ වැපිරීම සිද්ධ කරන්නේ.